සුබ උදෑසනක් මගේ යාළුවෝ හැම දෙනාටම. අද ලිලීගේ නිවාඩු දවසේ උදේවරුවක් තමයි අරන් එන්නේ. ඉතින් ලිලී කියන්නේ වැඩට යන කෙනෙක්නේ. ඉතින් එයා ගෙදර ඉන්න දවසට උදේවරුව ගත කරන විදිහ තමයි අද අරගෙන එන්නේ. ඉතින් හැමදාම එකම රූටින් එක සිද්ධ වෙන්නේ නැහැ. ඒක දවසින් දවස වෙනස් වෙනවා. මොකද නිවාඩු දවස්වලට ගෙදර ඉන්නකොට ගෙදර වැඩ කටයුතු, ගාර්ඩන් එකේ වැඩ කටයුතු, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අද උදේවරුේ මම හිතුවා මගේ ගෙදර වැඩ කටයුතු පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම මම පිරිසිදුව ලස්සනට ඉන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම මම වොෂ් එකක් දාගෙන ඊට පස්සේ මට ප්‍රියමනාප විදිහට මගේ දවස කටයුතු ආරම්භ කරන්න ඕන නිසා ඊට පස්සේ මම කරන්නේ මගේ ෆේස් එකේ ඇප්ලයි කරනවා රොතෝ බ්‍රෑන්ඩ් එකේ SPF 50 තියෙන ඩේ ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එකෙන් අපේ ෆේස් එක ආරක්ෂා වෙනවා. එළියට යනකොට සන්ස්ක්‍රීම් ගන්නවා වගේම තමයි මේකත් සන්ස්ක්‍රීම් එකක් වගේම ඩේ ක්‍රීම් එකක්. ඉතින් වෙළඳපොලේ ඔයාලට රොතෝ බ්‍රෑන්ඩ් එකේ මේ ක්‍රීම් එක අරගන්න පුළුවන්. මේ ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මම කරන්නේ මේ ක්‍රීම් එක මගේ ෆේස් එකේ හොඳට ඇප්ලයි කරලා ටිකක් වෙලා මේක මූණට අල්ල ගන්නකම් ටිකක් ඉන්න ඕනේ. ඊට පස්සේ මම ෆේස් පවුඩර් එකක් විදිහට බේබි පවුඩර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද බේබි පවුඩර්ස් වල ඇලර්ජිස් නැහැ. ඒ වගේම ෆේස් එකට ඩැමේජ් වෙන්න කියලා හිතකර දේවල් නැහැ. මොකද මේක පොඩි බබාලට හදන පවුඩර් එකක්නේ. ඉතින් ඔයාලා සමහර විට මූණට ගාන ෆේස් පවුඩර් වෙනස් වෙන්න පුළුවන්. අපිට එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ෆේස් පවුඩර් තියෙනවා. රූපලාවන්‍ය වෙනම ෆේස් පවුඩර් තියෙනවා. සැෆ්‍රන් ෆේස් පවුඩර්, සැන්ඩල්වුඩ් ෆේස් පවුඩර්, ඊට අමතරව ෆේස් පවුඩර් ගොඩාක් තියෙන වෙළඳපොලේ එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මගේ ෆේස් එකට මේ මෑතක ඉඳන් පාවිච්චි කරන්නේ ඩේ ක්‍රීම් එකක් ඇප්ලයි කරලා ඒක උඩින් මේ විදිහේ බේබි පවුඩර් එකක්. ඉතින් බේබි පවුඩර් එකෙන් මම පොඩි ප්‍රමාණයක් නෙමෙයි ටිකක් වැඩිපුර ප්‍රමාණයක් මගේ මූණ ඇප්ලයි කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක මම ගොඩාක් වෙලාවට මගේ මූණ ඇප්ලයි කරන්නේ මගේ ෆේස් එක කවර් කරගන්න ෆ්‍රී රැඩිකල්ස් වලින්. ඉතින් ෆේස් එක කවර් කරගන්න ඕන අපි එළියට යනකොට අවුවට මූණ පිච්චෙනවා. ඉතින් ඒ වගේ දූවිලි අනම් මනම් වලින් මූණ ඩැමේජ් වෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ SPF එකක් තියෙන ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා ඒ කුඩින් මේ විදිහේ පවුඩර් එකක් ඇප්ලයි කරාම මගේ මූණට හොඳ කවරින් එකක් හම්බෙනවා කියලා. ඉතින් ඒ විදිහට කවර් කරගත්තට පස්සේ මගේ මූණ ආරක්ෂිතයි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මගේ බ්ලෂ් එක ඇප්ලයි කරනවා. මම අද මේ බ්ලෂ් එක ඇප්ලයි කරන්නේ ගෙදර ඉන්න නිසාම නෙවෙයි. අද මට ලයිව් ස්ට්‍රීම් එකක් තියෙනවා. ඒ වගේම අද මම ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. ඒ වුණාට මම දැන් පුරුද්දක් වශයෙන් ගෙදර ඉන්නකොට ලස්සනට ඉන්න කැමතියි. ඉතින් මේ බ්ලෂ් එක මම කමුල් දෙපැත්ත ඇප්ලයි කරනවා. ඒ වගේම නිකටටත් නාසයටත් ඇප්ලයි කරනවා. එතකොට ඒක අමුතුම එළියක් තියෙනවා. ඉතින් මේක මම ස්පා සිලෝන් එකේ ලිප් බාම් එකක්. මේක ටින්ටර් ලිප් බාම් එකක්. දැන් මම මේක පාවිච්චි කරන්නේ ඇත්තරම් බ්ලෂ් එකක් විදිහට. ඒකේ අමුතුම ලස්සනක් එළියක් එනවා. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් පාවිච්චි කරලා ලස්සනට ඉන්න පුළුවන්. එළියට යනකොට විතරක් ගෑල් ළමෙක් ලස්සනට ගිහලා වැඩක් වෙන්නේ නැහැ. අපි ගෙදර ඉන්නකොටත් ලස්සනට ඉන්න ඕන. එතකොට තමයි අපිට අපි ගැන ආදරයක්, ආඩම්බරයක් ඇති වෙන්නේ. ඉතින් මම නම් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මං දිහා බැලුවාම මට මං ගැන ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ හොඳ සුබවාදී හැඟීමක්. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම ඉස්සෙල්ලාම මාව ලස්සනට සරසගන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක ටිකක් අපිලිවලයි කියලා මට හිතුණා. ඉතින් ඒ ගමන්ම ඒකත් අස් කරනවා. එතකොට ඒ වැඩෙත් ඉවරයිනේ. ඉතින් කාන්තාවක් විදිහට එහෙම නැත්නම් ගෑල් ළමෙක් වුණත් අපේ ඩ්‍රෙසින් ටේබල් එක ඉක්මනින්ම අපිලිවෙල වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා අපේ තියෙන රූපලාවන්‍ය දේවල් වැඩි. ඉතින් අපි ඒ දේවල් පාවිච්චි කරනකොට එහෙ මෙහෙ ඒ දේවල් අපිලිවෙලට තියෙනවා. ඉතින් ඒක අපේ තියෙන කාල වේලාවත් එක්ක ඉබේම වෙන දෙයක්. මටත් එහෙමයි. ඉතින් මට හිතුණා මේ වෙලාවෙම ඒක පිළිවෙලට තියාගන්න ඕනේ. ඉතින් ඔයාලා මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් දවසක කරන් ඉන්නම්. ඒ වුණාට අද මම මගේ ඩ්‍රෙසින් ටේබල් එක අස් කරන ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්
මොනවද මම පාවිච්චි කරන නිෂ්පාදන වර්ගත් කියලා. ඉතින් මෙතන පර්ෆියුම් වර්ග තියෙනවා, ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්. මම පාවිච්චි කරන The White brand එකේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඒකෙත් ප්‍රොඩක්ට්ස් ටික මේකේ තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක අත්‍යවශ්‍ය කරන හැමදේම මම තියලා තියෙන්නේ මේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ. ඒක මට ලේසි පහසුයි. නැත්තම් දාපු තැන්වල බඩු මුට්ටු හොයාගන්න අමාරුයිනේ නේද? ඉතින් චාර්ජර්ස් වගේ දේවල් උනත් මම මගේ චාර්ජර් ඒ හැමදේම ෆෝන් චාර්ජර් පවා මම මෙතන මගේ ලාච්චු වල දාලා තියෙනවා. මට ඒක ලේසි. මේක වයිට් සබන් කැටයක්. මං මගේ අඳුරන ඇන්ටි කෙනෙක් ජපානෙ ගිහින් ආපු වෙලාවේ මං එයාගේ මිලදී ගත්ත මේ සබන් කැටේ. ඉතින් ඒකෙන් සුදු වෙන්න එහෙම මොකොත් නෙවෙයි. ඒක නිකන් අර කෙමිකල්ස් අඩු වෙන ජපානි ප්‍රොඩක්ට්ස් වල ඒ නිසා මම මිලදී ගත්තා. ඔන්න ඉතින් දැන් බලන්නකො මගේ ඩ්‍රෙසින් ටේබල් එක පිළිවෙලට මම තියාගත්තා. මහා ලොකු දේවල් නෙමේ, පොඩි දේවල් වලින් අපිට ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් මේ රෙදි ටික මම මෙතන නමලා තිබ්බා. පස්සේ අල්මාරියට දාගන්න බලාගෙන. ඉතින් මෙතන මගේ හස්බන්ඩ්ගේ මගේ රෙදි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ ටිකත් අපි ඉක්මනින්ම කබඩ් එකට දාගමු. අද ගෙදරින දවසක්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පොඩි පොඩි වැඩ කටයුතු තියෙනවා ගෙදර කරන්න. ඉතින් අපි ලස්සනට ඉන්නවා වගේම අපේ ගෙදරත් ලස්සන තියාගන්න ඕනේ. වටපිටාවත් ලස්සන තියාගන්න ඕනේ. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නෑනේ. නම්ලා තිබ්බ රෙදි ටික දැම්මා කබඩ් එක ඇතුළට. ඊට පස්සේ අපි ඊළඟ වැඩ ටිකත් කරගමු. දැන් මම මගේ රූම් එකේ වැඩ ටික ඉවර කරලා දැන් මම යන්නේ මගේ කිචන් එක පැත්තට. එන්නකෝ අපි යන් පොඩ්ඩක් ඒ පැත්තට. ඉතින් මේ තියෙන මම අලුතෙන්ම ගත්ත අර කබඩ් එක. මේක එච්චර ගාණක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ රූම් එක මේ වෙලාවේ මම ක්ලීන් කරලා තියාගෙන ඉන්නේ. ඉතින් තව ටික දවසකින් අපි මේක පොඩි වෙනසක් කරමු. දැනට මේ විදිහට තමයි මගේ රූම් එක තියෙන්නේ. ඉතින් රූම් එකක් අපි නිදින රූම් එක ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්. ඒක මොන විදිහේ ප්‍රමාණයක උනත් පිරිසිදු ලස්සන තියාගන්නවා නම් අපිට ඒ රූම් එකේ ඉන්න ආස හිතෙනවා. ඉතින් මගේ බෙඩ් රූම් එක ඔන්න ඔය විදිහට මම ක්ලීන් කරගත්තා. ඉතින් අපි යමු එහෙනම් කිචන් එක පැත්තට. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ උදේට කන්න මොනවා හරි හදන්න. ඉතින් මං ආසම විදිහට කෑමක් හදනවා. ඒ තමයි මං හරිම ආසයි කන්න. එක රොටි එකක් වගේ, ඒකට බිත්තර, ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම ආටා පිටි එහෙම නැත්නම් පිටි වගේ මික්ස් කරලා එක හදන්නේ මිශ්‍රණයක්. ඒක තෙල් ටිකක් රත් වෙන්න දාලා හදන රොටියක් වගේ එකක්. ඒක නිකන් පෑන් කේක් එකක් වගේ. අර නිකන් තෝසයක් වගේ කිව්වත් හරි. ඉතින් ඒකට මම ලෑස්ති කරගත්ත බිත්තර, ලූණු ඒව ටික. ඉතින් මේ හැමදේම ලෑස්ති කරගමු. හැබැයි ඊට කලින් මට හිතෙනවා ඔලත් එක පොඩි ගමනක් යන්න. එන්නකො මාත් එක්ක ගිහිල්ලා ඉන්න. මේ ටික මෙහෙමම තියලා අපේ යමු ගාර්ඩන් එක පැත්තට ගිහින් එන්න මාත් එක්ක. ඉතින් අද උදේවරුේ මට පොඩ්ඩක් ගාර්ඩන් එකට යන්න බැරි වුණා. මොකද මගේ ගාර්ඩන් එකේ ඉන්නවා ලස්සන සුදු මල් කුමාරි කාව ටිකක්. ඉතින් මේ මල් මුළු දවසම පිපිලා තියෙන්නේ. ඉතින් මගේ ගෙදරට එළියක් දෙන්නේ ඒ මල් වලින්. ඉතින් මේ මල් ජාතියේ නම තමයි බ්ලැක් ජැක් කියලාත් හඳුන්වනවා. ඉතින් දවස 30න් පිපිලා තියෙන මේ මල් කුමාරිකාව තමයි මගේ හිත ගොඩක්ම නිවන්නේ. ඉතින් මං හරි ආසයි මේ මලක් කඩාගෙන මගේ කොණ්ඩේ පැත්තකින් සරසන්න. ඉතින් මම හරි ආස දෙයක් තමයි මේ මං කරන්නේ. මේකේ මගේ මුණට හරි අමුතුම එළියක් එනවා. ඉතින් කොහොමද ලස්සනයිද? ඉතින් ඒ මල් වලින් මම ලස්සන වෙනවා. ඉතින් ඔන්න පොඩ්ඩක් ලස්සන වුණා හොඳේ. ඉතින් ඒ නිසා මලකින් මගේ කොණ්ඩේ සරසගෙන අපි වීඩියෝ එක ඉතුරු ටික කරගෙන යමු. ඉතින් මගේ දවස ලස්සන කරන මේ මල් මගේ හිත නිවන මල් ජාතියක්. ඉතින් දැන් අපි කෑම ටික හදන්න ඉක්මනින්ම පටන් ගමු. අද මම හදන්නේ පෑන් කේක් එකක් වගේ කෑමක්. ඒක පෑන් කේක් එකක්ම නෙවෙයි, නිකන් ඒ වගේ හදන එක රොටියක් වගේ එකක්. ඉතින් මේකට මම අද බිත්තර 3ක් බෝල් එකකට කඩාගෙන දාගන්නවා.
ඊට පස්සේ මම මේකට ආට පිටි ටිකක් දාගන්නවා. මොකද පාන් පිටි කියන්නේ ගුණ දෙයක් නෙවෙයි. ඉතින් මම පාන් පිටි වෙනුවට ආට පිටි තමයි අද පාවිච්චි කරන්නේ. ඉතින් මම ලේසියට පහසුවට තමයි මේ විදිහට ආට පිටි ටික පාවිච්චි කරලා නැවතත් ওই විදිහට ගැට ගහලා අරන් තියනවා. මොකද ඉස්සර නම් මම මේ දේවල් වෙනමම බොක්ස් වල දාලා ලස්සනට ඇසුරුම් කරලා නම් ගහලා එහෙම තිබ්බා. හැබැයි මම දැන් ලේසියට කරන දෙයක් තමයි පාන් පිටි හරි ආට පිටි හරි මොනවා හරි දෙයක් ගෙනහම මේ පැකට් එකකින්ම අරගෙන ඊට පස්සේ පැකට් එක හොඳට ගැට ගහලා අරන් තියනවා. ඒක එක් වෙලාවට ලේසි. මොකද ඒකෙම නමත් ගහලා තියෙනවා, ඇසුරුමක් තියෙනවා, පාවිච්චි කරන්නත් ලේසි. ඉතින් ওই විදිහට මම 3-5 ටිකක් දැන් මේ වගේම මේ වෙනම බොක්ස් එකක දාලා ওই විදිහට පාවිච්චි කරනවා. මොකද ඒක මට හරිම ලේසි. එතකොට ඒ අවශ්‍ය කරන ස්පයිසස් ටික ඒවලින්ම අරගෙන දැම්මා. ඒ විදිහටම අර බොක්ස් එකට දාලා වහලා හොඳට ඇසුරුම් කරලා තියන්න පුළුවන්. නැත්තම් ඉස්සර දැන් මම පාවිච්චි කරන විදිහේ තිබ්බා මේ සෙරමික් වලින් හදලා තියෙන ස්පයිසස් බොටල් තියෙනවා මල් ළඟ. ඒ බොටල්ස් වලට දැන් මම දාන්නේ. මොකද එතකොට ඒවා වෙනම එකින් එක අරගෙන මම කෑම වලට දාන්න ගන්න ඕනේ. දැන් අර වගේ බොටල් එකක් පාවිච්චි කරාම ඒකටම ඔක්කොම ටික එකටම දාලා වහලා තියෙනවා. ඒක මම ලේසියට කරන දෙයක්. ඉතින් සමහරට ඔයාලා එහෙම නොවෙන්න පුළුවන් හොඳද? ඉතින් ওই විදිහට මම ස්පයිසස් ටික ලෑස්ති කරන් ඉන්නේ මගේ ලේසියට. මම මේකට කෑලි මිරිස් ලුණු එකතු කරගෙන ඒක තමන් කැමති විදිහට රස අනුව වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. රස වැඩි එතකොට. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් නැති වුණත් අපිට මේකට වතුර ටිකක් හරි එකතු කරගන්න පුළුවන්. ඒක තමන් කැමති විදිහට. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ දාලා තියෙන ස්පයිසස් ටික ෆ්‍රෙෂ් මිල්ක් ටික හොඳට මේකට කලවම් කරලා ගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ වගේ පෑන් කේක් එකක් හදලා තියෙනවද? මේකට ඇත්තටම නම මම නම් දන්නේ නැහැ. මම නිතරම හදාගෙන කන කෑමක් තමයි මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් උදේ වරුවට බ්‍රෙක්ෆාස්ට් එකක් අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. හරිම ලේසි. එකට ගොනයි. ඉක්මනින් බඩත් පිරෙනවා. ඒක නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේක දැන් හොඳට කලවම් කරගත්තා. ටිකක් වැඩිපුර දියාරු ගතියට නෙමෙයි සාමාන්‍ය ගානට පදම අරගෙන හදාගන්න පුළුවන්. ටිකක් දියාරු ගතිය වැඩි වගේ නම් මේ විදිහට පිටි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම තව පිටි චුට්ටක් එකතු කරගන්නවා දියාරු ගතිය වැඩි වගේ කියලා හිතලා. ඒක අපි හදන මිශ්‍රණය අනුව අපිට වෙනස් වෙනවා. ඉතින් ඒක අපට තේරෙනවා කොහොමද කියලා. ওই විදිහට මම හොඳට මිශ්‍රණය හදාගෙන පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් චුට්ටක් දාගන්නවා. දාලා ඒකට මේ මිශ්‍රණය දාලා පෑන් කේක් එකක් ආකාරයට එහෙම නැත්නම් රොටියක් ආකාරයට හදාගන්නවා. හරිම ලේසි ඒක හදාගන්න. ඔන්න ඉතින් මම මේක කන්න හදාගත්තා. වට්ටක්කා මාළුවක්. ඒකට මම පිපින්න පෙති ටිකක් උඩින් දාලා තියෙනවා.
මම මේ වට්ටක්ක මාළුව මේක මැද්දට දාගන්නවා. දාලා රෝල් කරලා තමයි කන්නේ. ඒතර රස වැඩි. මේක ඔයාලට ෆිලින් එකක් දාන්න පුළුවන්. කැමති විදිහට සැමන්, මාළු, චිකන් ඒ වගේ දෙයක් දාලා ඔයගොල්ලන්ට ඒක කන්න පුළුවන්. හරිම රසයි. ඔයාලා හදලා බලන්න. ඉතින් අද මම මේකට වට්ටක්කා ඒ වගේම පිපිඤ්ඤ ටිකක් මැද්දට දාලා කනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මේක මැද්දට මුකුත් දාන්න නැත්නම් ඔයගලන් නිකන් උනත් කන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි හොද්දක් එක්ක උනත් මේක කන්න පුළුවන්. නිකම් තෝසෙ කන්නේ අන්න ඒ වගේ උනත් කන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එකට වගේම රෑට උනත් අපිට මේක කන්න පුළුවන්. රසවත් ආහාරයක්. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ කිචන් එක ක්ලීන් කරලා ඉතුරු වැඩ ටික පටන් ගන්න. ඉතින් අද උදේ වරුවේ මේ ටික ඉවර කරගන්න ඕනේ. ඉතින් මම මේ ඒප්‍රන් එක අරගත්තේ තෙමු එකෙන්. ඒක ඉතින් මම දැන් ඇඳගෙන තමයි ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඉතින් කිචන් එකේ පැන්ටි টොප් එකේ තියෙන ඔක්කොම මම පිඟන් රාක් ඒවා ටික අයින් කරා. අයින් කරලා පැන්ටි টොප් එකට මේ විදිහට වතුර ටික දාගෙන පැන්ටි টොප් එක ඉස්සෙල්ලාම හොඳට ක්ලීන් කරගන්නවා. මම සාමාන්‍ය පැන්ටි টොප් එක දවස ගානේ උදේ හවස හැම වෙලේම ක්ලීන් කරන කෙනෙක්. ඒ නිසා ගොඩාක් ලොකුවට ක්ලීන් කරන්න පැන්ටි টොප් එකේ නැහැ. නමුත් අද මම ඩීප් ක්ලීනින් කරන නිසා මම හිතුවා ටිකක් වැඩිපුර හොඳට මුළු පැන්ටි টොප් එකටම වතුර දාලා හොඳට ඩිෂ් වොෂ් ටිකක් දාලා හොඳට මේ පැන්ටි টොප් එක මේ විදිහට අතුල්ලගෙන හොඳට පිරිසිදු කරගන්න. ඉතින් එතකොට ඒක හරිම පිළිවෙලයි නේද? අපි කන බොන තැන අපේ කුස්සිය අපි පිළිවෙලට තියාගන්න ඕනෙම තැනක්. ඉතින් ගෑල් ළමෙක් වුණත් ගෘහණියක් වුණත් අපේ මුළුතැන්ගේ කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ප්‍රියමනාපව දැක්කට පස්සේ හරිම ලස්සන මුළුතැන්ගයක්, හරි පිළිවෙලයි, හරි පිරිසිදුයි කියලා හිතෙන්න ඕනේ තැනක් වගේ දැනෙන්න ඕනේ තැනක්. එතකොට Tamanටත් හරි නිදහසෙන් කෑම බීම හදන්න ආස හිතෙනවා. මුළුතැන්ගය විශාල වුණත් කුඩා ප්‍රමාණයේ මුළුතැන්ගයක් වුණත් එතනදී වැදගත් වෙන්නේ මුළුතැන්ගය අපි කොච්චර දුරට පිරිසිදුව පිළිවෙලට තියාගන්නවද කියන එකයි. ඉතින් ওই විදිහට මම දැන් මගේ පැන්ටි টොප් එක පිරිසිදු කරගෙන යනවා. ඊට පස්සේ මම මේ මුළුතැන්ගේ මගේ අනිත් ස්ථාන ටික මම ඊට කලින් පිරිසිදු කරගත්ත නිසා අද පැන්ටි টොප් එක තමයි පිරිසිදු කරන්නේ. මේකෙන් පස්සේ මම හොඳට සින්ක් එකත් මැද ගන්න ඕනේ. සින්ක් එකත් හොඳ ඩිෂ් වොෂ් තමයි පාවිච්චි කරලා මැදගන්නේ. ඊට අමතරව මුළුතැන්ගේ අපි මේ පිරිසිදු කරන එක බ්‍රෂ් එහෙම නැත්නම් ස්ටීල් වගේ තියෙන අර පිරිසිදු කරන දේවල් තියෙන්නේ. අන්න ඒ දේවලුත් අපි හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මොකද අපි ඒ දේවල් වලින් මදිනවනේ. මැදුනට පස්සේ ඒ දේවල් කුණු දූවිලි තියෙනවා. ඉතින් හැමතිස්සෙම අපි ඒ පිරිසිදු කරගන්න භාවිතා කරන ස්ටීල් වූල් එක හරි එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ඒ බ්‍රෂ් එක හරි හොඳට සබන් දාලා හෝ ඩිෂ් වොෂ් දාලා පිරිසිදු කරගන්න ඕනේ.
ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ කිචන් එකේ වැඩ ටික ඉවර කරලා බාත්රූම් එකේ වැඩ ටික පටන් ගන්න. ඉතින් කිචන් එකේ පැන්ටි ටොප් එක සම්පූර්ණ මස් කරා. අපි ඉතින් ඊළඟට යමු බාත්රූම් එක පැත්තට. මෙන්න මේ විතර තමයි මම පැන්ටි ටොප් එක දැන් ක්ලීන් කරේ. මෙතන ඩිෂ් වොෂ් තියෙන මේ ඒරියා එකත් හොඳටම ක්ලීන් කරගත්තා. සින්ක් එක මේ හැමදේම දැන් හරිම පිළිවෙලයි. අපි දැන් යමු බාත්රූම් එක ක්ලීන් කරන්න. ඉතින් එන්නකෝ අද උදේවරුවේ තියෙන වැඩ කොටස මේ විදිහට ඉවර කරගන්න එක ලේසි. උදේවරුවේ ගොඩක් වැඩ කරනවා ගෙදර ඉන්න නිසා. ඉතින් මම ගොඩක් වෙලාවට කොමඩ් එක ක්ලීන් කරන්න ගන්න මෙන්න මේ රෙදි හොදන සබන් කුඩු වලින්. මේකට වෙනම ලික්විඩ්ස් තියෙනවා ගන්න වෙනද පොලේ. නමුත් මම කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ වගේ රෙදි හොදන සබන් කුඩු. මොකද මේකෙන් ගොඩක් හොඳට ක්ලීන් වෙනවා. මම බාත්රූම් එකේ තියෙන ෆ්ලෝ එක, ඊට අමතරව මේ සින්ක් එක, මෙතන තියෙන සින්ක් එක, ඒ හැම එකක්ම මම ක්ලීන් කරන්නේ මෙන්න මේ සබන් කුඩු වලින්. කොමඩ් හොදන ඒ වගේ ලික්විඩ් මම කලින් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ දේවල් වලට වැඩිය මට ගොඩක්ම බාත්රූම් එක ක්ලීන් කරන්න ඒ වගේම පැන්ටි ටොප් එක උනත් හොඳට ක්ලීන් වෙනවා මේ වගේ සබන් කුඩු එකක් පාවිච්චි කරාම. ඒ කියන්නේ රෙදි හොදන සබන් කුඩු වර්ගයක් පාවිච්චි කරාම හොඳටම ක්ලීන් වෙනවා. ඉතින් මම මේ වගේ පාවිච්චි කරන බ්‍රෂ් එකක් මේ බ්‍රෂ් එකට මම මේ විදිහට සබන් කුඩු ටිකක් දාලා හොඳට ක්ලීන් කරගන්නවා. කොමඩ් එකට මම මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට ඊට අමතරව මම තෙම්බකින් අරගත්ත මෙන්න මේ වගේ කොමඩ් එක ඇතුළත පිරිසිදු කරන එකක් බ්‍රෂ් එකක් කොමඩ් ක්ලීන් බ්‍රෂ් එකක් ගත්තා. හැබැයි ඒක එච්චරම ක්වොලිටි නැහැ. මම ඒක තෙමෝ එකෙන් තමයි ගත්තේ. ඒකේ අත් විදිහට මේක 1000 ගාණක් හෝ 2000 ගාණක් වුණා. මට මතක නැහැ දැන් ටිකක් දවස් මයින් අරගෙන. හැබැයි මේ ඊට වැඩිය මට මෙන්න මේ බ්‍රෂ් එක හොඳටම ක්ලීන් වෙනවා කොමඩ් එක ඇතුළත පිරිසිදු කරගන්න ඒරියා එක. ඉතින් ඒක නිසා ඒ කොමඩ් එක ඇතුළේ මේ මල්ලන තිබ්බ කලින් මේ හෑන්ඩ් බ්‍රෂ් එක මේ කොමඩ් එකේ උඩ කොටස ක්ලීන් කරගන්න. දැන් ඒක ඇත්තටම මේ හොයාගන්න නැහැ. ඒක නිසා මම ලේසියට පහසුවට මේ වගේ බ්‍රෂ් එකක් තමයි උඩ කොටස මේකෙන් ක්ලීන් කරන්න. මේව වෙන වෙනම අපි අරන් තියා ගන්න ඕනේ. කලවම් කරගන්න හොඳ නැහැ. සින්ක් එක අතුලන්න වෙනම බ්‍රෂ් එකක් තියෙනවා. කොමඩ් එක අතුලන්න වෙනම බ්‍රෂ් එකක් තියෙනවා. ගොඩාක් හොඳට පිරිසිදු වෙනවා. මෙන්න මේ වගේ සබන් කුඩු වර්ගයකින් මේ වොෂ් කරනකොට මට නම් එහෙමයි. මම දන්නේ ඔයාලගේ අයිඩියා එක කියන්න හොඳේ. ඔන්න ඉතින් මම මේ රෙදි හොදන සබන් කුඩු ටිකක් බාත්රූම් එකේ බිමට මේ විදිහට දාගන්නවා. මොකද මේ සබන් කුඩු වලින් බිම හොඳට මදින්න පුළුවන්. හොඳට පිරිසිදු වෙනවා.
බාත්රූම් එක දැන් පිරිසිදු කරගෙන ඉවරයි. ඒ වුණාට බාත්රූම් එකේ දොර අපි පිරිසිදු කරගන්න ඕනේ. මොකද දොර වුණත් බාත්රූම් එකේ පිරිසිදු කරන කොටසටම ඇතුළත් වෙන දෙයක්. ඉතින් මම මේ බාත්රූම් එකේ ඩෝ එකත් මේ විදිහට හොඳට පිරිසිදු රෙදි කැබැල්ලකින් හොඳට මැද ගන්නවා. එතකොට ඒකත් හරිම පිරිසිදුයි. මොකද අපි බාත්රූම් එක ඇතුළට යනකොට එතන දොර පිරිසිදුව තිබුණ නැත්නම් එතකොට අපිරිවලක් දැනෙනවා නේද? ඒක නිසා බාත්රූම් එකේ දොරත් හොඳට මේ වගේ පිරිසිදු කරගන්න එක වැදගත් දෙයක්. ඉතින් ඔන්න මේ වෙනකොට මම සම්පූර්ණයෙන් බාත්රූම් එක ක්ලීන් කරා. ඒකේ දොර පවා මම හොඳටම ක්ලීන් කරා. නැත්තම් ක්ලීන් කරේ නැහැ වගේ නේද? ඉතින් ওই විදිහට අද උදේවරු ලිලීගේ උදේවරු ඔන්න ওই විදිහට තමයි ගත වෙන්නේ. ඉතින් දැන් දවල්ට මොන හරි කන්න හදන්න ඕනේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ උදේවරුව නිසා මම දැන් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි යන්නේ. ඉතින් ඒක නිසා ගෑල්ලාමෙක් වුණාම එහෙම නැත්නම් ගෘහණියක් වුණාම එහෙම නැත්නම් වැඩට යන නොයන ඕනම කාන්තාවකට කම්මැලි නැතුව අපිට පුළුවන් ගෙදර ඉඳන් තමන් වගේම තමන් ජීවත් වෙන පරිසරයේ ගෙදර ලොකු වුණත් පොඩි වුණත් ලස්සනට තියාගන්න පිරිසිදුව තියාගන්න. ඉතින් ওই විදිහට ඕන්න මම අද දවසේ වැඩ කටයුතු ටික කරගෙන දවස ප්‍රොඩක්ටිව් විදිහට දවස ගත කරනවා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අදන් වෙලාව 11:56යි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් වෙලාව. දැන් වෙලාව 11:56යි. ඉතින් 12ටත් ළඟයි. ඉතින් මම අද උදේ වරුණ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කිව්වේ. ඒ නිසා දැන්ට අපි වීඩියෝ එක එන්ඩ් කරමු නේද? ඉතින් ඔන්න ওই විදිහට අද දවස මං උදේවරුව ගත කරා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එක හම්බෙමු. හැමෝටම ගොඩක් ආදරේ ගිහිල්ලා එන්න. බයි.